මම මේ විද්‍යාව සහ තාක්ෂණය කියන ක්ෂේත්‍ර ඉගෙන ගන්න තෝරගත්ත එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ තෝරා ගැනීම නිසා මම ගොඩක් දේවල් අලුත් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම මේ දේවල් මගේ ජීවිතේට යොදා ගන්න වගේම අනිත් අයටත් ඒ දේවල් යොදා ගන්න උදව් කරන්න මට அவஸ்தாව ලැබුණා. நான் ஏழு படித்து முடித்த பிறகு வந்து என்னுடைய ட்ரீம் வந்து என்னுடைய ஒரு லைஃப் ஸ்டைலை மாத்திரதான் இருந்தது. அப்போ ஒன்டர்பிரினரா வரணும்ன்றது வந்து என்னுடைய ஒரு அம்பிஷனாக இருந்தது. ගෑල් ළමයි STEM ෆීල්ඩ් එකට යන්න ඉන්නවා නම් එයාලා කරේජ් කරලා එයාලා පසුබට කරන්නේ නැතුව ඒ වැඩේ කරන්න එයාලට උදව් කරන්න කියන්න තියෙන්නේ. මම මාව දකින්න අවශ්‍ය ලොකුම විදිහ තමයි අදටත් මම කැමතියි මම දන්න දේවල් අනිත් අයට උගන්වන්න. எனது பெயர் கேனுவா கருணாகரன். நான் யாழ்ப்பாணத்தில் இருக்கிறேன். அராலி சரஸ்வதி மகாவித்யாலயத்தில் ஏழு வரைக்கும் படித்து பிறகு யாவம்படி மகளிர் உயர்தர பாடசாலையில் உயிரியலை தெரிவு செய்து படித்து கொண்டிருந்தேன். நான் இப்போ தகவல் தொழில்நுட்ப பீடத்தில் கல்வி கற்றுக்கொண்டிருக்கேன். මම ශම්මි පූර්ණිමා දැනට ඉග්නයිටර් ස්පේස් ආයතනයේ ඇකඩමික් ඩිවෙලොපර් ඇන්ඩ් කෝඩිනේටර් විදිහට වැඩ කරනවා. ඒක STEM related company එකක්. I am Masin Susanna, currently reading for BSc Honours in Statistics and Operation Research in the Faculty of Science, University of Peradeniya. මම ඉන්නේ කෑගල්ලේ. මම දැනට ඕපන් යුනිවර්සිටි එකේ සයිකොලොජි ඩිග්‍රියක්, ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බයෝසිස්ටම් ටෙක්නොලොජි ඩිග්‍රියක්, ඒ වගේම මොරටුව විශ්වවිද්‍යාලයේ ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි ඩිග්‍රිය හදාරනවා. මම ගෙවල් කුරුණෑගල. මම දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ 3 වෙනි වසරේ ඉගෙන ගන්නවා. මම ගොඩක් කැමති ඉගෙන ගනිද්දි ප්‍රැක්ටිකල්ස් දේවල් ඉගෙන ගන්න. මට තේරුම් ගියා මං STEM related field එකට තමයි ඇත්තටම suitable කියලා. நான் ஏழு படித்து முடித்த பிறகு வந்து என்னுடைய ட்ரீம் வந்து என்னுடைய ஒரு லைஃப் ஸ்டைலை மாத்திரதான் இருந்தது. அப்போ ஒன்டர்பிரினரா வரணும்ன்றது வந்து என்னுடைய ஒரு அம்பிஷனாக இருந்தது. මිනිස්සු හිතන විදිය මිනිස්සු හැසිරෙන විදිය ගැන ඉගෙන ගන්න ආසයි. ඒ නිසා තමයි මම සයිකොලොජි ඩිග්‍රී එක පටන් ගත්තේ. මම IT knowledge එක පාවිච්චි කරලා දැනට mental health support system එකක් හදන ගමන් ඉන්නේ. ඒකත් ඉදිරියේදී launch කරන්න බලාපොරොත්තු වෙනවා. I had a great passion in these fields, science, technology, mathematics and engineering, and also I am so pleased to explore new things. වැඩිදුර අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තු වෙන්නේ මැනුෆැක්චරින් සයිඩ් එකේ. පවුල උදව් කරා මුලින්ම STEM ෆීල්ඩ් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබ්බේ නැති වුණත් මම ඒකෙන් ඉදිරියට යන එක යාලා වැළැක්ුවේ නැහැ. ஸ்டார்ட்டில் வந்து ஒரு பயாலஜிக்கல் ஃபீல்டில் இருந்து டெக் ஃபீல்டுக்கு மாறுறது வந்து ஒரு சேலஞ்சிங்கான விஷயமா இருந்தது. அது நேரம் இதில் இன்ட்ரெஸ்ட் வந்ததுக்கு ரீசன் வந்து என்னுடைய அம்மா வந்து ஒரு மெடிக்கல் ஃபீல்டில் இருக்கிறான்றபடியாக ஒரு சின்னல இருந்தே இந்த மாதிரி மெடிக்கல் ஃபீல்டு எப்படி இருக்கும் என்ற ஒரு இன்ட்ரெஸ்ட் வந்து எனக்கு இருந்தது. ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකේ ඉඳන් ගත්තාම ස්කූල් ටීචර්ස්ලා යුනිවර්සිටි ලෙක්චරර්ස්ලා ඉඳන්ම මට තිබ්බා ඒ සපෝටිව් සර්කල් එකක්. බොයිස්ලට තියෙන බේසික් නොලෙජ් එක වගේ නෙමෙයි අපිට අර බේසික් නොලෙජ් එක නෑ වගේ කියලා තේරුණා මේ ෆීල්ඩ් එකට එද්දී. ඒ වුණත් ඒක කාලයක් එක්ක ඒ දේවල් ඉගෙන ගන්න හම්බ වුණ එකත් එක්ක ඒක නැති වෙලා ගියා. ඒ වගේ දෙයක් ගැන හිත අපේ ඩ්‍රීම්ස් පස්සට දානවට වඩා opportunities හොයාගෙන try කරලා අපි passionates මොනවා ගැනද හොඳට හිතලා බලලා ඇත්තටම අපි ඒක ගැන passionate නම් ඒක select කරගෙන මොන අභියෝගය ආවත් ඉස්සරහට යනවා කියන එක. In general, when most of the girls are choosing these fields of STEM, the people around advising them to choose another path. But luckily, I had not such sort of challenges. ඒ ප්‍රෝග්‍රෑම් එකෙන් ගොඩක් ලීඩර් කෙනෙක් වුණාම තමන්ගේ ටීම් එකේ කට්ටියන් එක්ක වැඩ කරලා අපිට තියලා තියෙන ගෝල් එක සක්සස් කරගන්න ඒ වැඩ කරන හැටි එතකොට කමියුනිකේෂන් ඒ හැම දෙයක් ගැනම අපි ගොඩක් ඉගෙන ගත්තා. මේ ප්‍රෝග්‍රෑම් එක හරහා මම ගොඩක්ම ප්‍රොෆෙෂනලි මගේ පබ්ලික් ස්පීකින් ස්කිල්ස් වැඩි දියුණු කරගන්න ඊට පස්සේ තැනකට ගිහින් කතා කරලා නෙට්වර්ක් වෙන්නේ කොහොමද කියන එක ටීම් වර්ක් ඒ වගේ දේවල් වලට මට ගොඩක් උදව් වුණා මගේ හැකියාවන් වැඩි දියුණු කරගන්න. පර්සනල් බ්‍රෑන්ඩින් වල ඉඳන්ම AI robotics දක්වාම අපිට ඉගෙන ගන්න තිබ්බා. ඇත්තටම අපේ ජීවිතේ කොහොමද soft skill build up කරගන්නේ සහ ඒවා කොහොමද අපිට තියෙන skills ඒවා use කරන්නේ අපි goals වලට ඒවා sharp කරගන්නේ කොහොමද වගේ දේවල් personally මම ගොඩක් හදාගත්තා. ප්‍රධාන වශයෙන්ම මේ program එකෙන් මම ගත්ත දේ තමයි mentorship කියන එක. and මම ගොඩක් තේරුම් ගත්තා
network is the net worth කියන එක. I can confidently say this program empowers everyone in a unique way. So for me, it's networking. Capstone project එකේදී අපි focus කරේ දැනට ලංකාවේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි especially public transport use කරද්දී එහෙම අපිට දැකගන්න පුළුවන් ලංකාවේ ගොඩක් තියෙනවා waste management එක නැතිකම කියන එක. අපි research කරලා අපි අන්තිමට decision එකට ආව group එකක් විදිහට මේ විදිහට waste හරි විදිහට ඒ අදාළ තැන්වල තියලා system එකක් through නගර සභාව වගේ අදාළ ඒ organizations වලට alert එකක් යන විදිහට අපි app එකක් build up කරනවා කියලා. අපි ඒකට අදාළ app implementation එක තමයි problem එකට suggest කරේ solution එකක් විදිහට. பெண்கள் வந்து தொழில் முயற்சியாளர்களாக வர்றது வந்து இந்த சமூகத்தில் வந்து ஓரளவு பெர்சன்டேஜ் குறிப்பிட்ட அளவில் வந்து ஒப்பீட்டு அளவில் வந்து குறைவாக இருக்குது. அப்போ அந்த ஒரு பிரச்சனையை வந்து சால்வ் பண்ணுறதுக்கு நான் முயற்சி செய்கிறேன். அதாவது வந்து ஒரு கம்யூனிட்டியை உருவாக்குறது, பெண் முயற்சியாளர்கள், பெண் தலைமைத்துவம் செய்கிறார்கள் வந்து ஒரு கம்யூனிட்டியை உருவாக்குறது வந்து என்னுடைய ஒரு பார்ட் ஆஃப் த ஜேர்னியை நான் கருதுறேன். அந்த ஒரு ப்ராப்ளமை வந்து நான் சால்வ் பண்ண ட்ரை பண்ணுவேன். අපේ කණ්ඩායමේ ගෑන් ළමයි 12ක් හිටියා. එතකොට මම තමයි ප්‍රොජෙක්ට් එකේ ලීඩර් වෙන්නේ. අපි කරේ හර්වේ කියලා ප්‍රොජෙක්ට් එකක්. ඒකෙදී අපි ගොඩක්ම සොල්ව් කරන්න බැලුවේ කාන්තාවන්ට පහසුවෙන් ආරක්ෂිතව ගමන් කරන්න පුළුවන් ප්‍රවාහන පහසුකම් බස් රථයක් ලබා දීලා ඊට පස්සේ ඒක බස් රථයට GPS ට්‍රැක් කරලා එතකොට එයාලට මොබයිල් ඇප් එකක් හරහා එයාලගේ GPS tracking එතකොට එයාලට සීට් බුක් කරන ෆීචර්ස් ලබා දෙන්න තමයි අපි උත්සාහ කරේ. Actually, the Make Her Capacity Building program is one of the biggest opportunity that I had in my life. මේ වගේ ප්‍රෝග්‍රෑම් ක්‍රියාත්මක කරන එක මම හිතනවා ගෑන් ළමයෙක් විදිහට තවත් ගෑන් ළමයෙක් ගොඩකට ඇත්තටම හයියක් කියලා. මුලින්ම focus කරන්න තමගේ main goal එක. ඒක වෙනුවෙන් වැඩ කරන්න hard work වගේම smart work කියන එක අනිවාර්යෙන් මේ field එකේදී survive වෙන්න තියෙන ඕන දෙයක්. அதாவது வந்து எனக்கு பர்சனலாக வந்து இந்த கெப்பாசிட்டி பில்டிங் ப்ரோக்ராமில் இருந்து நான் எடுத்துக்கொண்ட விஷயம் வந்து நல்ல ஒரு எக்கோ சிஸ்டம் வந்து உருவாகி இருக்கு. த உமன் ஹூ ஆர் ரியலி பேஷனேட் அபவுட் இன் ஸ்டெம் அண்ட் ஹூ கேன் help to grow others. අපිට පොඩි කාලේ ඉඳන් බේසික් නොලෙජ් එක එතකොට ප්‍රැක්ටිකල් දේවල් අර ඉස්කෝලේ යන වයසේ ඉඳන් දෙන්න පුළුවන් නම් පොඩි කාලේ ඉඳන් අර ළමයි ඇතුලේ තියෙන ඉන්ට්‍රස්ට් එක ගන්න පුළුවන් නම් STEM ෆීල්ඩ් එකට තව විශේෂයෙන් ගෑනු ළමයි එන එක තව වැඩි කරගන්න පුළුවන්. මම එතනදී දැනගත්ත ලංකාවේ මගේ සම වයස්වල ඉන්න අපේ ජෙනරේෂන් එකේ ගෑන් ළමයි වුණත් කොච්චර මේ ෆීල්ඩ් එකටද ගොඩක් යාලා ඉන්ට්‍රස්ට්ද කියන එක. ඉතින් මටත් ඒක තව ඉන්ස්පිරේෂන් එකක් වුණා මේ ෆීල්ඩ් එකේ තව ඉදිරියට යන්න. මොකද ඒක ලොකු හයියක්. ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙනකොට මට ලොකුවට කන්ෆිඩන්ස් එකක් තිබ්බේ නෑ. මම ඉන්නේ කොතනද, මට කරන්න පුළුවන් මොන වගේ දේවල්ද, මගේ කැපැසිටි එක මොන වගේද කියන මට එහෙම ලොකුවට කන්ෆිඩන්ස් එකක් තිබ්බේ නැහැ. ප්‍රොෆෙෂනලි කියනවා නම් මම මේ දැන් වෙන මේ වෙද්දි work කරන academic developer කියන පොසිෂන් එක ඒක STEM related දෙයක්. එතකොට STEM academic side එකට එන්න මට ඒක තවත් උදව්වක් වුණා. So my dear girls, if you really love STEM, this is your part. එක්ස්පෙරිමන්ට් කරන්න, ඉගෙන ගන්න, කවදාවත් ඔයාලගේ සීමාවන් වලට ඔයාලව නතර කරන්න ඉඩ දෙන්න එපා.